ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනා. කොහොමද ඔයාලා හැමෝටම? හිතනවා හැමෝම හොඳින් සතුටින් ඉන්න ඇති කියලා මේ දවස්වල. අද The Dripper ගේන A to Z segment එකේ පස්වෙනි වීඩියෝ එක. අද මම කතා කරන්න යන්නේ ඇල්ලේ තියෙන R9 පාලම. එහෙම නැත්නම් 9 arches bridge එක ගැන. ශ්‍රී ලංකාවේ පිහිටලා තියෙන සංචාරකයන්ගේ සිද්ධිනාගත්ත ඉතාමත් ලස්සන ඒ වගේම තමයි සුන්දර සංචාරක ස්ථානයක් විදියට අපිට මේ 9 arches bridge එක එහෙම නැත්නම් R9 පාලම සඳහන් කරන්න පුළුවන්. ඉතින් පාරිසරික වැදගත්කම් වගේම ඓතිහාසික කරුණු කාරණා වගේම ඉතාමත් සුවිශේෂී වූ වැදගත්කම් රාශියකින් සමන්විත වෙන ස්ථානයක් සංචාරක ස්ථානයක් විදියට අපිට මේ 9 arches bridge එක එහෙම නැත්නම් R9 පාලම හඳුන්වන්නට පුළුවන්. වීඩියෝ එක තේරුම් ගැනීමේ පහසුවට වගේම මටත් එක්ස්ප්ලেইন කිරීමේ පහසුව උදෙසාත් අද වීඩියෝ එකේ කන්ටෙන්ට් එක මේ විදිහට මම කරුණු කිහිපයකට බෙදාගත්තා. ඉතින් ඔන්න ඔය කියන කරුණු කාරණා සම්බන්ධව තමයි ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ. ඉතින් channel එකටත් කවුරු හරි අලුත් කෙනෙක් ඉන්නවා නම් මේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ travelling සහ tourism සම්බන්ධව කරන වීඩියෝස් වගේ දේවල් තමයි. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යන් අද වීඩියෝ එක බලන්න. ඉතින් ඉස්සල්ලාම අපි R9 පාලම එහෙම නැත්නම් 9 arches bridge එකේ ලොකේෂන් එක ගැන කතා කරොත් 9 arches bridge එක පිහිටලා තියෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ තමයි මේ ලස්සන 9 arches bridge එක පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර සහ ඇල්ල කියන දුම්රිය ස්ථාන දෙක අතරත් කොළඹ සිට සැතපුම් 169ක දුර ප්‍රමාණයකිනුත් කොළඹ සිට බදුල්ල දක්වා යන ගමනේදී 40 වෙනි බිංගියට පසුවත් තමයි මේ ලස්සන 9 arches bridge එක එහෙම නැත්නම් R9 පාලම පිහිටලා තියෙන්නේ. හරි අපි ඊළඟට බලමු 9 arches bridge එක සම්බන්ධ වෙලා තියෙන ඉතිහාස කරුණු කාරණා මොන විදිහටද තියෙන්නේ කියලා. බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමගම තමයි මේ ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය එහෙම නැත්නම් දුම්රිය සේවාව ශ්‍රී ලංකාවේ ආරම්භ වන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම භාණ්ඩ ප්‍රවාහණයට තමයි මේ බ්‍රිතාන්‍යයන් විසින් මේ දුම්රිය ගමනාගමනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ. වර්ෂ 1864 දී වගේ තමයි මේ දුම්රිය ගමනාගමනය ශ්‍රී ලංකාවේ ආරම්භ වන්නේ. උඩරට දුම්රිය මාර්ගය ගැන ගත්තාම බදුළු කෝච්චිය මුලින්ම කොළඹ සිට බණ්ඩාරවැල දක්වා තමයි ඉතින් පැමිණලා තින්නේ ඒ වර්ෂ 1894 දී. ඉතින් එතනින් නම් බදුල්ලට කෝච්චියක් යන්න අවුරුදු 30ක වගේ කාලයක් ගත වෙලා තිනවා. ඉතින් ඒකට බාධක දෙකක් ඇවිල්ලා තිනවා. එකක් තමයි R9 පාලම අද අපි කතා කරන මාතෘකාව. අනිත් එක තමයි දෙමෝදර රේල් ගැටේ. ඔය බාධක දෙක හමුවේ බදුල්ල දක්වා කෝච්චියක් බ්‍රිතාන්‍යයන්ට ධාවනය කිරීමට අපහසු වෙනවා. ඉතින් මුලින්ම දුම්රිය ධාවනය වෙලා තින්නේ කොළඹ සිට බණ්ඩාරවැල දක්වා පමණයි. ඉතින් මම කලින් සඳහන් කරා වගේ බ්‍රිතාන්‍යයන් මේ දුම්රිය ධාවනය පටන් ගන්නේ භාණ්ඩ ප්‍රවාහණයට. විශේෂයෙන්ම උඩරට ආශ්‍රිතව ඒ කාලේ සිදු කරපු තේ වගාව නිසා තේදළු ප්‍රවාහණයට වගේ දේවල් වලට තමයි මොවුන් මේ දුම්රිය ධාවන කටයුතු ඒ කාලේ ආරම්භ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම උඩරට කඳුකරේ නෙලන තේදළු ටික කොළඹට ගෙන ඒමට තමයි මුලින්ම මේ දුම්රිය කටයුතු ආරම්භ කරන්නේ. පස්සේ තමයි මේක මගීන් ප්‍රවාහණය කරන දුම්රියක් බවට පත් වෙලා තියෙන්නේ. මුලින්ම බණ්ඩාරවැල සිට බදුල්ලට දුම්රිය මාර්ගය හදාගෙන එනකොට දැන් R9 පාලම තියෙන තැන පුංචි ඇලක් තිබිලා තියෙනවා. ඇල ක්‍රොස් කරන්න බ්‍රිතාන්‍යයන් විසින් පාලමක් ඉදිකිරීමට යනවා ඒ යකඩ වලින්. මේ කාලේ වෙනකොට බ්‍රිතාන්‍යයන්ට ශ්‍රී ලංකාවට යකඩ ගෙන ඒමට බැරි වෙලා තියෙනවා. මොකද 1912 වගේ කාලවකවානුව වෙද්දී ලෝක යුද්ධය ඇති වෙලා තිබුණ නිසා. ඔවුන් යකඩ ගෙන්නපු නැවකටත් ඒ කාලේදී ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. යකඩ ගෙන ඒම ඇත්තටම ලෝක යුද්ධ කාලේ නිසා ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් ওই කාලේ ওই පාලම ඉදිකරන තැන ඇත්තටම වැඩ කරලා තියෙනවා මිනිස්සෙක් නම අප්පුහාමි. ඉතින් පදිංචිය සටහන් වෙන්නේ වැලිමඩ කැප්පෙටිපොළ ප්‍රදේශයේ කියලා. ඉතින් ඒ කාලවකවානුව වෙද්දී මේ පෙදරේරුවා විසින්
බ්‍රිතාන්‍යයන්ට යෝජනා කරලා තියෙනවා ඔහුට මේ පාලම ඉදිකළ හැකි බවත් අමුද්‍රව්‍ය ලෙස ගල් වැලි අලුණු සහ සිමෙන්ති අවශ්‍ය බවත් ඔහු ඒ කාලයේදී යෝජනා කරලා තියෙනවා. ඉතින් මුල් කාලයේදී බ්‍රිතාන්‍යයන් විසින් මේ යෝජනාවට ඇත්තටම කැමති වෙලා නැහැ. මොකද එයාලා මේක හදන්න යන්නේ යකඩ වලින් නිසා. ඒ වගේම තමයි කඳු දෙකක් අතර මේ පාලම ඉදි වෙනකොට වංගුවකුත් පැමිණෙන නිසා. ඉතින් කාලය ගෙවීමත් සමගම බ්‍රිතාන්‍යයන්ට කෙසේ වෙතත් යකඩ ගෙන්වීම ශ්‍රී ලංකාවට සිදු කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඉතින් ඒ කාලේ වෙනකොට මේ පාලම හදන තැන හිටපු ප්‍රධාන ඉංජිනේරුවා විසින් KP අප්පුහාමි මහතාට යෝජනා කරලා තියෙනවා ඔබතුමා පාලම හදනවා නම් ඔබතුමාගේ සැලැස්ම අපිට ඉදිරිපත් කරන්න කියලා. සමහර අය කියනවා ඉතින් මේ පෙදරේරුව ඇත්තට මෙතන වැඩ කරපු කෙනෙක් විතරයි බ්‍රිතාන්‍යයන් තමයි මේ පාලම හැදුවේ කියන එක සම්බන්ධව. ඉතින් ඒක ඇත්ත නැත්තනම් කොහොමද වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධව නම් කරුණු කාරණා දැක්වීමට අපහසුයි. අප්පුහාමි පෙදරේරුවා විසින් මේ සැලැස්ම ඉදිරි කරාට පස්සේ ප්‍රධාන ඉංජිනේරුවා අනිත් අයත් එක්ක සාකච්ඡා කරලා ඉතින් පාලමේ වැඩ කටයුතු ආරම්භ කරන්න පටන්ගෙන තියෙනවා. ඉතින් ඒ විදිහට පටන් ගත්ත පාලමේ වැඩ 1920 වගේ වෙද්දී වැඩ ඉවර වෙනවා. පාලමේ වැඩ ටික ඉවර කරලා පෙදරේරුවා විසින් බ්‍රිතාන්‍යයන්ට මේ පාලම බාර දෙනවා. මුලින්ම බ්‍රිතාන්‍යයන් මේ පාලම දිහා බලලා කියලා තින්නේ මේකේ ඇත්තටම කෝච්චියක් යවන්න බෑ කියලා තමයි. ඉතින් මේකේ විශ්වාසය අවිශ්වාසය ඇත්තටම කතා කරොත් මේක ඇත්තටම අවිශ්වාසය තිබිලා තියෙන්නේ බ්‍රිතාන්‍යයන්ට නිසා. අප්පුහාමි මහත්තයා කියලා තියෙනවා ඔව් මේ පාලම යටට යනවා උඩින් ඇත්තටම කෝච්චිය යවන්න පාලම කඩාගෙන වැටුනොත් ඒක මගේ ඔලුවට වැටෙයි කියලා. එතනදී බ්‍රිතාන්‍යයන් විසින් මේ යෝජනාවටත් අකමැති වෙලා තියෙනවා. නමුත් කෙසේ හෝ අවසානයේ පාලම උඩින් කෝච්චියක් යවලා තියෙනවා. අප්පුහාමි මහතා විසින් පාලම යටට යනවා. ඉතින් අවසානයේදී 1920 දී එතනින් කෝච්චියක් යනවා. අදට අවුරුදු 105ක් වෙනවා. ඉතින් පාලමට කිසිම හානියක් වෙලා නැහැ පාලමට. ඒ විශ්වාසයත් එක්ක සහ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු තාක්ෂණය තාමත් විශාල විදියට විදහා දැක්වෙන නිර්මාණයක් විදියට අපිට මේ ආරුක්කු 9 පාලම සඳහන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන විදියට තමයි ඉතින් ආරුක්කු 9 පාලම නිර්මාණය වෙලා තියෙන්නේ. පාලම අඩි 25ක් පළලයි, අඩි 300ක් දිගයි. ඒ වගේම තමයි අඩි 94 මාර්ග ගැඹුරකින් සමන්විත වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනි මේක වංගුවක් සහිතව නිර්මාණය වෙලා තියෙන නිසා වක්‍ර කවයක් එක්ක තමයි ඉතින් මේක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ආරුක්කු දෙකක් අතර දුර ප්‍රමාණය අඩි 30ක් වගේ වෙනවා. ඒ වගේම තමයි විශාල කුළුණු 10ක් ආරුක්කු 9කට එන ලෙස තමයි ඉතින් මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ. වාර්තාවලට අනුව මෙහි පාදම සකස් කරලා තියෙන්නේ විශාල පාදම් වලවල් වලට කබොක්ගල් කුට්ටි, තලාතු, මිනිරන් කුට්ටි සහ කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතයෙන් ඒවා එකිනෙකට සැලැස්වීමෙන් තමයි මේකේ පාදම සකස් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනේ මේ පාලම සෑදීමට අවශ්‍ය වෙලා තියෙන ලෑලි, දැව වගේ දේවල් බුරුමෙන් තමයි ඒ කාලේ ආනයනය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි සිමෙන්ති, වැලි, ගල් 3ට 2ට 1ට මිශ්‍රණයට සාදන ලද කොන්ක්‍රීට් අච්චු වලට තමා සැකසූ කොන්ක්‍රීට් අච්චු ගල් වලින් තමයි මේක එකිනෙකට සිමෙන්ති යොදා බැඳලා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ පාලමේ දල සැලැස්ම නිර්මාණය කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික මාවුට් කියන ඉංජිනේරුවා විසින්. ඒ වගේම තමයි DJ විමල සුරේන්ද්‍ර කියන ශ්‍රී ලාංකීය ඉංජිනේරුවරයා මේ පාලම හදන්න සහසම්බන්ධ වෙලා තියෙනවා කියලා ඉපැරණි වාර්තාවල සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය කියන කරුණු කාරණා තමයි මේ ආරුක්කු 9 පාලමත් එක්ක සහසම්බන්ධ වෙලා තියෙන ඉතිහාස කරුණු කාරණා විදියට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු ආරුක්කු 9 පාලම බලන්න යන කෙනෙකුට වැදගත් වෙන සහ අත්‍යවශ්‍ය වෙන කරුණු කාරණා කිහිපයක්. ඊළඟට අපි ට්‍රාන්ස්පෝර්ටේෂන්ස් ගැන කතා කරොත් ආරුක්කු 9 බැලීමට යන්න පුළුවන් මාර්ග සහ පාරවල් වගේ දේවල් කොහොමද තියෙන්නේ කියන එක සම්බන්ධව ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සහ ඕන් වෙහිකල්ස් ඔය කියන කන්සෙප්ට් දෙකම ඉතින් ඔයාලට ආරුක්කු 9 පාලමය බලන්න යන්න පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් පෞද්ගලික වාහනයක එහෙම නැත්නම් ඔයාලගේ වාහනයකින් ඔයාලා පාලම බලන්න යනවා නම් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්පේ කියන ප්‍රදේශයේ තමයි ප්‍රධාන පාර තියෙන්නේ පාලම බැලීම යාම සඳහා. ඉතින් එතන ඉඳන් කිලෝමීටර් 5ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාලගේ වාහනේ කියනවා නම් ඔයාලට ඒ පාර යූස් කරන්න පුළුවන් පාලම ගාවටම ගිහිල්ලා පාලම බැලීම සඳහා. ඊට අමතරව ඔයාලා ඇල්ල ප්‍රදේශයට ආවොත් ඇල්ලේ සිට පස්සර පාරේ කිලෝමීටර් 2.5මාරක් වගේ ආවම පයින් යාමට පාරවල් කිහිපයක් තියෙනවා. ඒ පාරවලුත් ඉතින් ඔයාලට පාලම බලන්න යන්න පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. පයින් යන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ඉතින් පාරවල් හොයාගන්න කාට හරි අපහසුතාවක් තියෙනවා නම් ඉතින් ඔයාලා ඇල්ල ටවුන් එකට ආව නම් ඇල්ලේ කාගෙන් හරි යවුවා නම් එයාලා අනිවාර්යයෙන්ම පාරවල් ටික දන්නවා. ඔයාලට එයාලගෙන් පාරවල් ටික අහගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින්
ඉතින් මේ වෙන විට ඇත්තටම පාරවල් විශාල ප්‍රමාණයක් තියෙනවා පයින් යන්න පාලම දක්වා. ඒ පාරවල් ඉතින් ඔයාලට පයින් යන්න යූස් කිරීමේ හැකියාව තියෙනවා. කවුරු හරි ට්‍රේන් එකේ ඉන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ට්‍රේන් එකේ ඇවිල්ලා ඇල්ල ස්ටේෂන් එකේ බහලා ආපස්සට පයින් එන්න ඕනි. ඒ විදිහටත් ඉතින් ඔයාලට පාලම දක්වා පැමිණීමේ හැකියාව තියෙනවා. කවුරු හරි බස් එකේ ඉන්න බලාපොරොත්තු වෙනවා නම් මේකට ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එකක් තමයි එක ඔයාලා ඇල්ලට එන්න ඕනි. ඇල්ලට ඇවිල්ලා එතන ඉඳන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් හල්පෙට ඇවිල්ලා හල්පේ ඉඳන් කිලෝමීටර් 5ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ ඔය කියන ආකාර දෙකකින් ඉතින් ඔයාලට කවුරු හරි බස් එකේ આવොත් ඔය කියන ප්‍රධාන පාරවල් දෙක ඔස්සේ 9 ආච් බ්‍රිජ් එකට ළඟා වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනි ආරුක්නමේ පාලම් බලන්න යන්න පයින් යාමට කවුරු හරි නොහැකි කෙනෙක් ඉන්නවා නම් ඇල්ල සහ ඒවට ප්‍රදේශයේ ටීරෝඩ රථ එහෙම නැත්නම් ටුක් ටුක්ස් වගේ දේවල් තියෙනවා. ඒ ටීරෝඩ රථ හරහා ඉතින් ඔයාලට මේ පාලම ළඟටම ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒක ගොඩක් ලේසි හොයාගන්න ටුක් ටුක් ඩ්‍රයිවර්ස්ලා ගොඩක් ඉන්නවා මේ ඇල්ලාවට. ඒ කෙනෙකු සම්බන්ධ කරගත්තා නම් ඉතින් ඔයාලට ඉතාමත් පහසුවෙන් මේ පාලම නැරඹීම සඳහා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනි 9 ආච් බ්‍රිජ් එකේ සුන්දරම දර්ශනයක් විදියට මේ ට්‍රේන් එක මේ බ්‍රිජ් එක උඩින් යන දර්ශනය අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් දේශීය වගේම විදේශීය සංචාරකයන්ගේ ඉතාමත් සුවිශේෂී වෙච්ච සහ ඉතාම කැමැත්තක් දක්වන දර්ශනයක් විදියට අපිට ඒක හඳුන්වන්න පුළුවන්. ඉතින් ගොඩාක් කට්ටිය ඇත්තට මේ ට්‍රේන් එකක් පාලම ක්‍රොස් කරන එක බලන්න ඉතාමත් සැදී පැහැදී ගමන් කරනවා. ඉතින් වර්තමානයේ වෙන විට හැමෝටම දැනගැනීමේ පහසු උදෙසා පාලම උඩින් ට්‍රේන්ස් ගමන් කරන වෙලාවල් ටික මම මේ විදියට ඔයාලට දර්ශනය කරන්නම්. ඉතින් මෙන්න මේ කියන ටයිම්ස් වලට අනුව තමයි මේ කාලවකවානුව අනුව වෙනකොට මේ බ්‍රිජ් එක උඩින් ට්‍රේන්ස් ගමන් කරන්නේ. ඔන්න ඔය කියන ටයිම්ස් වලට ඔයාලට මේ පාලම ගාවට යන්න පුළුවන් නම් කෝච්චියක් යන දර්ශනය ඉතාමත් අපූර්වටම බලා ගැනීමේ හැකියාව තියෙනවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න ඉතින් ඔන්න ඔය කියන කරුණු කාරණා ටික තමයි මම හිතනවා අද වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා සහ නොදන්න කරුණු කාරණා විශාල ප්‍රමාණයකින් ඔයාලට දැනගන්න හම්බෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. ඒ වගේම තමයි අනිත් අයට බලන්න ෂෙයා කරන්න channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. අදට ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා. මම ද ඩ්‍රිපර් වෙනුවෙන් සචින්ත ගමගේ.